දැන් අපි මේ පැත්තේ පොළොට එහෙම ගියායින් පස්සේ දැන් මුදලාලිලා කෑ ගහනවනේ එද පොලේ රයිට් මහත්තයා එන්න නෝන එන්න මහත්තයා එන්න නෝන එන්න අලලාබයි නෝනුලාබයි 500 80යි මොනොත් මහත්තයා එන්න නෝන එන්න රයිට් මහත්තයා එන්න නෝන ගෙනියන්න කියලා කියනවා කාගේ නෝනක් දන්නේ නැහැ මේ ගෙනියන්න කියලා කියන්නේ රයිට් මේ පැත්තේ පොළොව වලට ගියම එහෙම කෑ ගහනවනේ පුතා යාපනයේ පැත්තට ඔයා ගියොත් එහෙම යාපනයේ පැත්ත පොළකට ගියොත් එහෙම ගොඩක් වෙලාවට ඒ පැත්තේ මුදලාලිලා කතා කරන්නේ රයිට් ඒ පැත්තේ මුදලාලිලා කතා කරන්නේ බබා වාංග කියලා තමයි කතා කරන්නේ එන්න කියලා කියන්නේ වාංගනේ හරි පෝංග කියන්නේ යන්න හරි එන්න කියන්නේ වාංග හරි රයිට් අයියා වාංග අම්මා වාංග අයියා වාංග අම්මා වාංග අයියා වාංග අම්මා වාංග කියලා කියනවා අයියා කියන එකෙන් අදහස් කරන්නේ යාපනයේ පැත්තේ මහත්තයා රයිට් අම්මා වාංග කියලා කියන්නේ නෝනට රයිට් අම්මා කියලා යාපනයේ පැත්තේ මිනිස්සු අදහස් කරන්නේ නෝනා ඉන්න කියලා. දැන් බැරි වෙලාවත් උඹලා යාපනයේ පැත්තට ගිහිල්ලා රයිට් පොලකට එහෙම ගියායින් පස්සේ මැද හිස් වටේ කෙස් ඉන්න නෝන කෙනෙක් හරි මුදලාලි කෙනෙක් හරි උඹ දිහා බලලා රයිට් අම්මා ඉන්න කියලා කියනකොට අම්මා වාංග කියවොත් එම් උඹලා කියලා ටිපරෙලා අහන්න එපා. තොට කවද්ද යකෝ මං අම්මා උනේ කියලා. හරි. අම්මා කෙනෙක්ගෙන් අදහස් කරන්නේ නෝන කෙනෙක් රයිට්. අයියා කියලා කියන්නේ මහත්තයා අම්මා කියලා කියන්නේ නෝනා. අම්මා වාංග කියන්නේ නෝනා ඉන්න අයියා වාංග කියලා කියන්නේ රයිට් අයියා වාංග කියලා කියන්නේ මහත්තයා ඉන්න